මම තමයි මහපක් ගෙඩියා. අවකරාට හොඳ වැඩේ. කලින් පොලක් තොර වුණා. අලුත් කෙනෙක් තොර වුණා. තම කෙනාම එකයි කියලා තේරෙනකොට තොර වුණා. වරෙන් පට්ට වේසි. සශියක්කේ යට මලක් අනේ ලස්සනයි හුකා පෝච්චි කිව්වලු අනේ අර ජුන්ට ඉවරයි ජුන්ට දමංගු ජුන්ට වාද සිමෙන්ති දාලා වහන්නේ දනගනේ ජුන්ට ඉවරයි ෂටපට අනේ ජුන්ට අයෝ ඉඳපන් කරන්න වැඩක් සජී ගාන්ති ෂෙෆ් අපිට මේ තව ඇමතුමක් ඇවිල්ලා තියෙනවා මේ අපේ මේ බිරියානියකට බෙරෙන්. බක් නැතුව මේ රුලන් නූඩල්ස් වගේ දේවල් පාවිච්චි කරලා බිරියානි හදන්න පුළුවන්ද කියලා. නූඩල්ස් නේ? ඔව්. නූඩල්ස්. නූඩල්ස් හදාගෙන බිරියානි හදන්න. ඔව්. ඕකේ. කවුද මේ එක කියපු මිනිස්සයා? ඕකේ. නූඩල්ස් වලින් හදාගන්න පුළුවන්. හරි ලේසි. කරන්න තියෙන්නේ නූඩල්ස් ටික අරගෙන හොඳට රෝල් කරලා ඔබ අතර තමයි නෑ. අතර තමයි නූඩල්ස් වලින් බිරියානි හදන්න. හිතන්න. ගෝන් කද කවුද මේක බලන්න ගොබ්බ මිනිස්සු. හරි අපි මද විරාමයකට නැවත ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා පස්ස ගන්නවා. අපි මිසස් පාකේ අවුරුද්දට නෑදෑගෙවල් වලට ගෙනියන්නේ හොත්තිද ඒයි තව කාට හරි මං වගේ රන් කුරුල්ලෙක් දිනා ගන්න පුළුවන්. හොත්ති පැකට් එකකින් රන් ඔව්. හොත්ති ගන්න නුවණක්කාරයන්ට දැන් කැරියෙක් වෙන්න පුළුවන්. හොත්ති නුවරංකාරී හොත්ති හොත්ති කැරිටි ඇසුරුම් වල උඩුපියන් පොතේ ඇති රහස් සංකේ ලක්ෂ 500ක් වටිනා රන් කාසි දිනා ගන්න. අපිට හොඳ සැපක් ගන්න මෙට්ටයක් බලන්න පුළුවන්. පුළුවන් අපිට හොඳ සැපක් ගන්න නම් පියස්ට්‍රා වම් බට්ට තමයි. පියස්ට්‍රා වම් බඩ වර්ග තුනක්ම තියෙනවා. මේක ඇතුළේ සැප කියලා හැමෝම කියනවා. ගාණක් තනු නිසා අපිට දෙපැත්තෙම සැප ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේකේ අකුරුත් දීලා දිනා මේ. ෂා මරු සැපක් ගන්න පුළුවන් වගේ. පියස්ට්‍රා වම් බඩ ට්‍රිපල් ඒ ෆෝම් මැට්‍රස් එකේ ඇතුළේ වේයත් සැප ගන්නවා මේ. පරිසරයට කාමී. පියස්ට්‍රා හින්දා අපි හැමෝම සැපේ. හොඳ ලේලි කෙනෙක් ඉන්නවා නම් අපේ පුතාට කැමති වෙන්න. මේ දෑවැදි ඕනේ නැහැ. අවංකවම අපිටත් ආදරේ වෙලා ඉන්න හොඳ යාපත් ලේලි කෙනෙක් අපි හොයනවා. අයියා හරි ජව සම්බන්ධයි. රත්තරන් වගේ. ඔයාලා නම් ගොඩ ගියා. අයියා ඒක තමයිනේ. අපේ එක්කිනා ඉස්සරට වඩා වේගයෙන් වැඩ කරන විදිය මට තේරෙනවා. ඇයි ඉතින් දැන් හැමෝටම අහගන්න ඕනේ අපේ එක්කිනාගෙන්. අපේ එක්කිනා අධික වගේමයි. අනේ ඒක දිග්ගයනේ. හිත ඇදීලා යනවා. මම මේ කිව්වේ අපේ එක්කිනයි ඔයාගේ එක්කිනයි දෙන්නටම තියෙන එක වගේම. අයියා